Hi, what's up? ඔන්න මං අදත් ආවේ පොඩි ඉංග්‍රීසි පාඩමක් කියලා දෙන්න. අපි කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ යමක් කළ යුතුයි කියලා. right? මෙන්න මේකෙදි මම use කරනවා මෙන්න මේ should කියන modal verb එක. right? මේ modal verb එකෙන් අපිට අදහස් කරන්නේ යමක් කළ යුතුයි කියලා. කොහොමද දැන් යමක් කරන්න ඕන නැත්නම් යමක් කළ යුතුයි කියලා කියන්නේ. මේකෙදි ඔයා මුලින්ම ගන්න ඕන subject. ඒ කියන්නේ ක්‍රියාව කරන කෙනා. ඔයා නම් පාඩ කියන්න ඕන මම පාඩම් කළ යුතුයි. මම ඉගෙන ගත යුතුයි. right? මම පාඩම් කළ යුතුයි. I should study. බලන්න මේ වාක්‍යයේ මම ඉන්නවා ඉස්සරහින් දෙවෙනිට ඉන්නවා මේ should කියන වචනේ. I should ඊට පස්සේ දානවා verb එක. verb එකට මුකුත් දාන්නේ නැහැ. කියන්නේ ing form මුකුත් දාන්නේ නැහැ. ඒකම verb එක දානවා I should study. මේකෙදි මේ words දෙක ගන්නවා සාමාන්‍යයෙන් advice එකක් දෙන්න. right? උපදේශයක් දෙන්න. right? recommendation එකක්. එතකොට ඒ වගේ දේවල්ට තමයි ගන්න. යමක් කළ යුතුයි කියලා අපි පාට ඇඩ්වයිස් එකක් දෙනවා. අන්න ඒ වගේ වෙලාවක අපිට මේ වර්ඩ් එක ගන්න පුළුවන්. right? You should drink more water. ඔයා වැඩිපුර වතුර පානය කළ යුතුයි. right? You should study for the test. ඔයා විභාගයට පාඩම් කළ යුතුයි. මම ඉගෙන ගත යුතුයි. I should learn. I should learn. මම ඉගෙන ගත යුතුයි. මොනවද කියලා කියන්න ඕන? I should learn English. මම ඉංග්‍රීසි ඉගෙන ගත යුතුයි. මෙන්න මේ වගේ යුතුයි කියලා කළ යුතු යමක් කියද්දී අපි මේ should කියන word එක යොදනවා. මේකේ negative form එකකුත් තියෙනවා. යමක් නොකළ යුතුයි. right? මේකෙදි should කියන word එකට අගට එකතු කරනවා not කියන word එක. should not. should not. right? should not කියන එක කැටි කරාම shouldn't. practice කරන්න shouldn't කියන. ගොඩක් කාට foreigners ලා use කරන්නේ මේ shouldn't කියන word. right? ඒක නිසා shouldn't කියන word එක use කරා. එතකොට කොහොමද මේ shouldn't දාලා අපි වාක්‍ය හදන්නේ? sentence හදන්නේ. right? අපි කොහොමද කියන්නේ ඔයා වැඩිපුර සීනි ආහාරයට නොගත යුතුයි. right? You shouldn't eat too much sugar. You shouldn't eat too much sugar. ඔයා වැඩිපුර සීනි ආහාරයට ගත නොගත යුතුයි. right? ඊට පස්සේ තව ගන්න පුළුවන් you shouldn't smoke. ඔයා දුම් බීම නොකළ යුතුයි. right? මෙන්න මේ වගේ නොකළ යුතුයි සහ කළ යුතුයි කියන words එක මේ should සහ shouldn't වලින් අපිට වාක්‍ය හදන්න පුළුවන්. right? practice කරන්න මේ දෙකක් ඉගෙන ගන්න. comment එකකුත් දාගෙන යන්න. මම බලන්නම් ඔයාලගේ answers.